ඔන්න අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ අම්මා ගෙදර ඉඳලා පටන් ගත්ත කැඳ ව්‍යාපාරය බිස්නස් එකක් විදිහට කොහොමද ඔයාලා කරන්න කියලා සහ අලුත් ටිප් ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපේ අම්මා පොරිනස්ලා ලංකාවට එනවා අඩු වුණාම එයාට ජොබ් එකෙන් අතර වෙන්න උනා. ඉතින් එයා කැඳ විකුණන්න පටන් ගත්තා. ඊට පස්සේ එයාට ජොබ් එක යන්න වෙලාවක් තිබුණ නැහැනේ. ඇත්තටම ලොකු ලාභයක් තිබුණා. නමුත් ආයේ 2024 පොරිනස්ලා ලංකාවට ආවනේ. ඉතින් අම්මා ආයෙත් වැඩට යන්න පටන් ගත්තාම කැඳ බිස්නස් එක හැම නතර වුණා. මොකද මට කරගන්නත් බැරි වුණා. මගේ බබා පොඩි නිසා මට කරගන්නත් බැරි වුණා. ඉතින් ඇත්තටම හිතෙනවා මං ඒ කාලේ කරගෙන ගියා නම් අද හොඳ තැනක ඉන්නව නේද කියලා. හරි. අද වීඩියෝ එක කොහොමද සාර්ථක කැඳ ව්‍යවසායිකාවක් වෙන්නේ සහ අලුත් ටිප් මොනවද? පාරිභෝගිකයන් වැඩි කරගන්නේ කොහොමද සහ ඒ වගේම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි තෝරගන්න ඕනේ පාරිභෝගිකයන්ගේ හිත නිවන තැනක්. ඔයාලා දන්නවනේ උදේ පාන්දර කැඳ එකක් කිව්වහම අපි ඒ කාලේ ඉඳන්ම කැඳ එකක් බොනවා කියලා. ඒ වගේම ඉතා පිරිසිදු තැනක් වෙන්නත් ඕනේ. කස්ටමර්ගේ හිතට ඇල්ලුවාම ඒ කස්ටමර් අදත් කැඳ එක බීලා හෙටත් අනිවාර්යෙන්ම එතනට එනවා. තව දෙයක් තමයි ටිකක් සෙනග ගැවසෙන තැනක් තෝරගත්තාම ඔයාගේ සේල් එක තව තවත් වැඩි වෙනවා. හොස්පිටල් එකක් වගේ, පෝස්ට් ඔෆිස් එකක් වගේ තැනක් වෙනවා නම් තවත් හොඳයි. ඒ වගේම තමයි ඔයාගේ බිස්නස් එකට ටයිම් එකක් තියාගන්න. ඒක ඉතාමත් වැදගත් ටිප් එකක් වෙනවා ඔයාගේ සේල් එක සඳහා. ඒ වගේම තව දෙයක් තමයි ඔයාට පුළුවන් ලබා දෙන කැඳ වීදුරුවට දවසට අදාළ ඒ කැඳ එකේ ගුණ ඇතුළත් දැන්වීම් පුවරුවක් සටහන් කරලා තියන්න. ඒ කැඳ එක එතකොට කස්ටමර් බොනකොට ඒක කියවනවනේ. එතකොට එයාට දැනුමකුත් ලැබෙනවා. ඔයාට එතකොට ඒක තව ටිකක් පර්ෆෝමන්ස් වෙලා එනවා. එයාට එතකොට දැනුමකුත් ලැබෙනවා. හොඳ පෝෂණයකුත් එනවා. ඒ කියන්නේ දැන් අර හැම තැනම තියෙන කැඳ එක දියාරුවටනේ තියෙන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ කැඳ එකට බත් ටිකක් වැඩි කරලා ටිකක් ටික් එක වැඩි කරලා ඒ කැඳ එක එයාලට දෙන්න. එතකොට ඔයාලට සෙනඟ වැඩි වෙන්න ඒකත් ලොකු ටිප් එකක් වෙනවා. එතකොට උදේ ආහාරය ගන්න නැතුව ඔයාලගේ කැඳ එකටම එයාලා හුරු වෙන්න ඒකත් ලොකු සාධකයක් වෙනවා. දැන් අපි කතා කරමු සාම්ප්‍රදායික වීදුරු කෝප්පේ නැතුව. දැන් ගොඩාක් තැන්වල තියෙනවා අර සුප් එහෙම දෙන්නේ. අර දන්සල් දවසට තමයි දන්සල් කාලෙට එහෙම ඒක තියෙනවා. අර පේපර් කප් තියෙන. ඒක ගන්නව නම් ගොඩාක් හොඳයි. ඔයාලටත් පහසුයි. ඒක සේල් කරන්නත් පහසුයි. ඒ කියන්නේ ටේක් අවේ කරනවා නම් ඒක ගොඩාක් වටිනවා. ඒ කියන්නේ අරන් යන්න ලේසියිනේ. සර්ව් කරනකොට ටිෂු කෑල්ලකට හකුරු කෑල්ල දීලා සර්ව් කරනවා නම් ඔයාලටත් පහසුයි ගන්න කෙනාටත් පහසුයි. එතකොට ඒක ඉතාමත් පිරිසිදුයි. අර සමහර තැන්වල එකම පෙට්ටියෙන් තමයි අත දෙදා හකුරු කෑල්ල ගන්න දෙන්නේ. ඒක ඇත්තටම අප්‍රසන්නයි මට නම්. ඉතින් එහෙම කරන්න එපා. අර 10 දෙනෙක් කප් එක ඇල්ලුවොත් 10 දෙනා මේ හකුරු කෑලි අල්ලලානේ තියෙන්නේ. ඇත්තටම එහෙම කරන්න එපා. අර ඉතාමත් පිරිසිදුව දෙන දේ දෙන්න. තමන්ගේ හිතට එකඟව හරියට කරනවා නම් ඔයාලගේ බිස්නස් එක සාර්ථක වෙනවා. ඔයාලගේ හිතට එකඟව හරියටම කරන්න. ඉතින් මම දැන් කරන්නේ පොඩ් බිරියානිනේ. මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හරියටම පොඩ් බිරියානි එක කොහොමද කරන්නේ සහ කොච්චර ලාභයක් තියෙනවද කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු කොහොමද පොඩ් බිරියානි එකක් හරියටම කරන්නේ සහ කොච්චර මුදලකින් පොඩ් බිරියානි එකක් පටන් ගන්න පුළුවන්ද කියන එක. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉතින් ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.